ඔයා කවදාවත් හිතලා තියෙනවද? ඔයා එයාට වැඩි වැඩියෙන් කැමති වෙත්තේ එයා ඔයාගෙන් තව තවත් දුරස් වෙලා යන එක ගැන. අමුතුයි නේද? ඔයා එයාගේ පසුපස යනවා. ඔයා එයාට මුලින්ම පණිවිඩ යවනවා. ඔයා ඔයාට හිතන හැම දෙයක්ම කරනවා. ඒත් කෙසේ හෝ එයා තවත් ඔයාගේ ළඟින් ඈත් වෙනවා. ඉතින් ඔයා හිතනවා මොකද්ද මම කරපු වැරද්ද? මම කිව්ව දෙයක්ද? නැත්තම් කිව්වේ නැති දෙයක්ද? ඒත් ඇත්ත හරි සරලයි. ඒත් ටිකක් අඳුරුයි. එයා දුරස් වුණේ ඔයා කරපු දේවල් නිසා නෙවෙයි. එයා දුරස් වුණේ එයාට හිතුණු දේ නිසා. බහුතරයක් ගත්තම අපි හැමෝම හිතන්නේ කෙනෙක් අපිට කැමති වෙන්නේ අපි වැඩි වැඩියෙන් එයාගේ පස්සෙන් ගියාම මම තමයි අවංකවම කෙනා කියලා ඔප්පු කරන්න ගියාම. නැහැ. ඒක වැරදි. ඒකට හේතුව තමයි එයා ඔයාට කැමති වෙන්නේ. ඔයා බලෙන් පස්සෙන් යන එකට නම් නෙවෙයි. ඔයාගේ පෞරුෂයටයි. ඔයා බලෙන් පස්සෙන් ගිහින් ඔයා මට කැමති වෙන්නම ඕනේ. ඔයාව මගෙම කරගන්නවා වගේ හැඟීමක් ඔයා එයාට දෙන්නේ. ඒත් දන්නවද? ඔයා කරන හැම උත්සාහයකින්ම එයා තව තවත් ඔයාගෙන් දුරස් වෙනවා. එයා ඔයත් එක්ක සෙල්ලම් කරන නිසා නම් නෙවෙයි. එයාගේ මනස වෙනස් වෙන නිසා. එයාට ඒක වදයක් වගේ දැනෙන නිසා. ආකර්ෂණය. එහෙම නැත්නම් කැමැත්ත කියන්නේ අභිරහසක්, තණ්හාවක්, අවිනිශ්චිත බවක්. ඒකට සුරක්ෂිත හැඟීමක් එක්ක එකට එකතු වෙච්ච එකක්. ඔයා ඒක පාලනය කරන්න උත්සාහ කරනකොට, ඔයා එයාගේ පස්සෙන් යනකොට, ඔයා ඒ කෙනාව නැති කරගන්නවා. ඊළඟ වතාවේ එයා ළඟට ගියාම බලන්න. ඔයා එයාට සමීප වෙන්න උත්සාහ කරනකොට ඇය නිශ්ශබ්ද වෙනවා. හැබැයි ඒ හොඳ සංසුන් වීමක් නම් නෙවෙයි. හොඳ නිශ්ශබ්දතාවයකුත් නෙවෙයි. ඒ කියන්නේ මෙතන ආශාවක් නැහැ. ඒත් මතක තියාගන්න. ඔයා නිශ්ශබ්දයි නම්, ඔයා ස්ථිරයි නම්, ඔයා ඍජු තීරණ ගන්න කෙනෙක් නම්, ඔයා රඟපාන්නේ නැත්නම්, එයා ඔයා ගැන හිතන්න පටන් ගන්නවා. ඇයි මෙයා මගේ පස්සෙන් වද දිදී එන්නේ නැත්තේ? ඇයි මෙයා මෙච්චර නිහඬ? ඒක තමයි ආකර්ෂණය පටන් ගන්න තැන. ඔයා එයාගේ පස්සෙන් යනකොට නෙවෙයි, ඔයා නවතිනකොට. හැමෝම දන්නේ එක පුද්ගලයෙක් ඉන්නවා. ඔයා ඉතා නිශ්ශබ්ද කෙනෙක්. ඔයා මේ ලෝකේ ලස්සනම කෙනෙක් නෙවෙයි. ඒත් ඔයා ඔයාගේ ඇතුළතින් වෙනස් වෙනවා. ඒ ඔයාගේ නිශ්ශබ්දතාවය. ඔයා මිනිසුන්ට පෙන්වන්න උත්සාහ කරන එක නවත්තනකොට ඔයා ඔවුන්ට ඉඩ දෙනවා ඔයා ගැන හිතන්නට. අඩුවෙන් කතා කරන එක නෙවෙයි. වැඩි අර්ථයක් තියෙන විදිහට ඉන්න එක. දන්නවද? ඔයාගේ ශක්තිය කියන්න ඕනේ මට මාව ප්‍රමාණවත් කියලා. අන්න එහෙම මිනිහෙකුට කාගේවත් බලෙන් පස්සේ යන්න ඕනේ නැහැ. ඔයා පසුපස යන එක නවත්තනකොට එයාගේ අවධානය ඔයා තුළට ඉබේම එනවා. එයා ඔයා ගැන හිතන්න පටන් ගන්නවා. ඔයා නැති වෙලාවලදී පවා. ඒ ඔයා කියපු කරපු දේ නිසා නම් නෙවෙයි. ඔයාගේ නිහඬකම වෙනස් නිසා. එයා දන්නේ නැහැ ඇයි කියලා. ඒත් එයාට ඔයාව තව ඕනි වෙනවා. ඒක තමයි උත්සාහ නොකරන ආකර්ෂණය. ඒක බොරුවක් නෙවෙයි. ඒ කියන්නේ එයා ඉන්නවද නැද්ද කියලා ඔයාට ගාණක් නැහැ. ඒක සමානයි. ඔයාගේ මනස පෞරුෂය කියනවා ඔයා දැන් මාව තෝරගන්න ඕනි නැහැ. මම මාවම තෝරගෙන ඉවරයි. ඒක තමයි ගෞරවය, කුතුහලය, විශ්වාසය. ඉතින් නවත්තන්න. පසුපස යන එක, වැඩිපුර හිතන එක, කැමති කරව ගන්න උත්සාහ කරන එක. ඔයා එහෙම කරන හැම වෙලාවකම ඔයා කියන්නේ මගේ වටිනාකම ඔයා මත රඳා පවතිනවා කියලා. ඒත් ඔයා ඒක අතාරිද්දී ඔයා නිශ්ශබ්ද වෙනවා. ඔයාගේ පීඩනය අඩු වෙනවා. ඒ වෙලාවේ එයාට ඔයාව දැනෙනවා. ඇත්ත කතාව මේකයි. ඔයා කාගේවත් බලෙන් පස්සේ යන්න ඕනි කෙනෙක් නම් නෙවෙයි. සැබෑ ආකර්ෂණය පටන් ගන්නේ ඔයා බලින් අවධානය දිනා ගන්න යනකොට නෙවෙයි. ඔයා ඔයාවම පාලනය කරගන්නකොට. ඉතින් ඔයා ඇවිලෙන දේවල් පසුපස යන්න හදන්න එපා. ඔයා ගිනි දැල්ල වෙන්න.